හයි කොහොමද? ඔන්න ගොඩාක් කාලයකට පස්සේ මම vlog එකක් කරන්න කියලා හිතුවා. වීඩියෝ ගේන්න නම් මට බැරි වුණා ගොඩක් කාලෙකින්. අද මගෙත් එක්ක මං ගියපු ඉස්කෝලේට. ඉතින් මම ගියේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල මාත්තලේ. ඉතින් අද අපි back to school එකක් තමා ඕගනයිස් කරලා තිබ්බේ. මම නම් හිතන්නේ මම අවුරුදු 10කට පස්සේ තමයි මේ ඉස්කෝලේට ආපහු ආවේ. ඉස්සෙල්ලාම අපි කරේ 7:00ට ඉස්කෝලේට එන්න කියලා කිව්වා ඔක්කොටම. දැන් අපි මේ ඉස්කෝලේ ඇතුළට යනවා. මම පස්සේ වීඩියෝ එකක් දාන්න, ඒ කියන්නේ මේකෙම පස්සේ මැද හරියේදී මම ඔයාලට ඉස්කෝලේ ඇතුළේ පෙන්නන්නම් පොඩි කෑලි ටිකක්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න. මොකද අපි අද දවසේ කරන්න කියලා බලන්න. ඉතින් ඉස්කෝලේ ඕල් ගර්ල්ස්ලා ගොඩාක් ඇවිල්ලා හිටියා. හරිම සතුටුයි. ඉතින් ගොඩක් කාලයකට පස්සේ හැමෝම එකතු වුණාම ටවුන් එක වටේ ඉතින් පොඩි රවුමක් ගහලා ඉස්කෝලේට ආපහු අපි යනවා. ඉස්කෝලේ ඇතුලේ පොඩි ප්ලෑන් ඉතින් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ගොඩක් අය අඳුරගන්නත් හරි අමාරුයි. මොකද අවුරුදු 10කට පස්සේනේ මේ හැමෝම හම්බෙන්නේ එකට. සමහරක් අය නම් මීට කලින් හම්බෙලා ඇති. ඒ වුණාට මම නම් ගොඩාක් අය දැක්කේ අවුරුදු 10කට පස්සේමයි. ඉතින් ඉස්කෝලේ උදේම පටන් ගන්නවා වගේම ජාතික ගීය කියලා, පාසල් ගීතය කියලා ඒ විදිහටම අපි පටන් ගත්තේ මේ වැඩේ. ඉතින් අපි බලමුකෝ අඳුරන අය ඉන්නවද කියලා. මම ඔයාලට දාන්නම්කෝ මම ඉස්කෝලේදී ගත්ත ෆොටෝ වගේක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ මම ඒවත් දාන්නම්. මේ තියෙන්නේ අපේ මේන් හෝල් එක. ඉතින් දැන් තියෙන්නේ ඉස්කෝලේ ඇතුලේ පොඩ්ඩක් රවුමක් ගහන්න. ඉස්කෝලේ ඇතුලේ මොනවද අලුතෙන් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ලොකු වෙනසක් වෙලා තියෙනවා. අලුත් බිල්ඩින් හැදලා තියෙනවා. අලුත් දේවල් ගොඩාක් එකතු වෙලා තියෙනවා. පරණ ඉස්කෝලේ වගේ නන් නෙවෙයි. ඉතින් ඒක තමා මම 11 වසරේදී හිටපු පන්තිය. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේවා දැක ගන්න හම්බෙච්ච එකට. මොකද ඉතින් අපි ආය කවදා හම්බෙයිද දන්නේ නැහැ නේ. ඉස්කෝලේ ඇතුළට කවදා එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ. ඒ හින්දා
ආපු නැති අයට ඉතින් අපරාධ වලට එන්න තිබ්බා. ගොඩක් අය ඇවිල්ලා තිබ්බේ නෑ හැබැයි. ඉතින් සමහරක් වීඩියෝස් මම මියුට් කළා තියෙන්නේ මොකද අපේ කට්ටිය කියන කතා නිසා. ඉතින් මේ තියෙන්නේ අපේ ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ බෑන්ඩ් එකේ ලීඩර් චවින්දයකි. අපි දැන් ගිහිල්ලා බලමුකෝ අපේ ඉස්කෝලේ ඇතුළේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ පැත්තේ තමයි තියෙන්නේ 6-7 සෙක්ෂන් එක තියෙන්නේ මේ පැත්තේ. මෙන්න මේ පන්තියේත් මම හිටියා 7 වසරේදී. 6 වසරේදී හිටියේ අර කොනේම තමා. ඒක මම පුළුවන් වුණත් ඔයාලට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මෙන්න මෙතන ගොරක ගහක් තියෙනවා. පරණ ගොරක ගහ. අපි ඔතන තමා සෙල්ලම් කරේ පොඩි කාලේ. ඉතින් හරිම සුන්දරයි ඒ කාලේ. ඉතින් මතක් වෙනවා අපරාධේ ආයෙත් ඒ කාලේ යන්න තියෙනවා නම් කියලා. මේ තියෙන්නේ 5 පන්ති. ඉස්සර තිබ්බේ 5 පන්ති දැන් නම් වෙනස් කරලා. ඉස්කෝලේ දකිද්දි තාපෝ ඉස්කෝලේ යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. මේ තියෙන්නේ හෝම් සයන්ස් රූම් එක. දැන් නම් මොකද්ද දන්නේ නැහැ. ඉස්සර නම් අපි යන කාලේ හෝම් සයන්ස් රූම් එක තමයි එතන තිබ්බේ. දැන් ඉතින් ඉස්කෝලේ වටේ ඇවිදලා ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන මේ ඉන්නවා. මොකද පොඩි රැසීමක් තියෙනවා කියලා කිව්වා. ඩ්‍රාමා නැටුම් වගේක් සින්දු වගේක් අපේ පරණ ඕල් ගර්ල්ස්ලා ලෑස්ති කරලා තියෙනවා කිව්වා. ඉතින් අපි බලමුකෝ මොනවද යාළුවා ලෑස්ති කරලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ඒකත් ඉවර කළා. දැන් මේ ඇවිල්ලා කාලා ආයෙත් මේ ඉඳගෙන ඉන්නවා. මොකද පොඩ්ඩක් අවුස්සරයි ග්‍රවුන්ඩ් එක පැත්තේ යන්නත් විදියක් නැතිඳා මේ කට්ටිය ඉඳගෙන ඉන්නවා දැන්. ඉතින් ගොඩක් කාලෙකින් කට්ටිය හම්බුන හින්දා පොඩි සාකච්ඡා වගේ කුත්තියා අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එකේ පැත්තේ මොකද වෙන්නේ කියලා. අපේ හවුස් වලින් තියෙනවා පොඩි ඉවෙන්ට්ස් වගේක්. හොකි, නෙට්බෝල් තව ගොඩක් ජාති තිබ්බා. අපි ඉතින් ඒව බලන්න ගියේ නෑ මොකද අවුව සැර වැඩි හින්දා. ඉතින් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් මේ වැඩේ ඕගනයිස් කරපු අපේ ඕල් ගර්ල්ස්ලා ටිකට. ඉතින් thank you මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නට. මොකද කාලෙකින් අපිට ඉස්කෝලේ බලා ගන්නත් පුළුවන් වුණා. යාළුවෝ හම්බ වුණා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම එක දිගට වීඩියෝස් දාන්න පුළුවන් වුණොත් දානවා. මේ දවස් ටිකේ මට බැරි වුණා. මම ඒවලට ෂෝට් වීඩියෝස් නම් දාලා තිබ්බා. ඔන්න ඉතින්
ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. ඉතින් මම අන්තිමේට දාන්නම්කෝ මං ඉස්කෝලේ ගියපු ෆොටෝස් වගේක් මං ගාව තියෙනවා. මට ඒ ටික දාන්න අමතක වුණානේ. මං ඔන්න ඒ ටිකත් අන්තිමේට දාන්නම්. මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි. මේ ඉන්නේ 1-2 වසරේ මගේ හිටපු ටීචර්.